අයිබෝවන් අද අපේ මෙතනට පැමිණිලා තියෙන්නේ අපේ මෙම වෙබ්සයිට් එක හරහා අපේ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන ක්ලාසිකල් ගිටාර් පාඩම් මාලාවේ මූලික පාඩමට. ඒ කියන්නේ අපේ මේ ගිටාරය හඳුන්වා දීම සහ ගිටාරයට අදාළ අනිකුත් උපකරණ සම්බන්ධව කියා දීමට. මේ සඳහා මමත් එක්ක මෙතන සහභාගී වෙන නිශාත් ජයමාන්න අයිබෝන් නිශාත්. අයිබෝන් සර්. මුලින්ම අපි බලමු මේ ක්ලාසිකල් ගිටාර් එකේ පාර්ට්ස්. හරි. දැන් අපේ රූප සටහනේ දැක්වෙන විදිහට ඉස්සරලාම තියෙනවා මේ උඩින්ම. දැන් ගිටාර් එක උඩ අතට ඇල්ලුවොත් මෙතන තියෙනවා මැෂින් හෙඩ්ස් කියලා අපි කියනවා. එහෙම නැත්නම් අපි කියනවා කීස් කියලා නේ. කීස් කියලා. දැන් ඕකට කලින් අපි සඳහන් කරේ කියන්නේ අතීතයේදී සඳහන් කරා pegs කියලා. tuning pegs. ඒ මොකද pegs කියන්නේ දැන් මේ මෙකැනිසම් එක මේ අඳුනලා දෙන්න ඉස්සරලා මේක නිකන් ඇබයක් හැටියට තමයි දැන් වයලින් එකේ තියෙන්නේ. වයලින් එකේ තියෙන pegs. ඒ විදිහට තමයි මේ පැත්තෙන් peg එකක් ගහලා ඒකට තමයි කම්බිය මේ තද වෙන්නේ. ඉතින් ඒක නිසා tuning pegs කියලා තාමත් සමහර අය පාවිච්චි කරනවා. හැබැයි ඒක දැන් නම් ඒක මෙකැනිසම් එකක් තියෙන නිසා අපිට කියන්න පුළුවන් tuning keys එහෙම නැත්නම් machine heads කියනවා. ඒ වගේ. ඊට පස්සේ මෙතන තියෙනවා මේ part එක nut එක. දැන් මේ string එක මෙහෙ තද වුණාට මේක මෙතනින් තමයි පටන් ගන්න ring මේක vibrate වෙනවා. vibrate. ඔව්. මෙතනින් පටන් ගන්න. ඊට පස්සේ අපි මේ metal parts තියෙන්නේ. ඔව්. මේ metal parts across තියෙන මේවට කියනවා frets කියලා. FRET frets. ඒතකොට frets අපේ සාමාන්‍ය ක්ලාසිකල් ගිටාර් එකේ මෙතනට වෙනකම් මෙතන ඉඳලා මෙතනට 19ක් තියෙනවා. සාමාන්‍ය දල වශයෙන් 19 තමයි තියෙන්නේ ක්ලාසිකල් ගිටාර් එකේ ස්ටෑන්ඩඩ් ක්ලාසිකල් ගිටාර් එක. ඔව් ඊට පස්සේ මේ කොටස අපි කියනවා neck එක කියලා. neck. ඔව් මේක head stock. head stock මේ කියන්නේ අපි කියුවේ machine heads කියලා. ඒතකොට ඒ වගේම මේ මුළු කොටසම head stock. මේ හරි නේද? ඔව් මේ හරි. head stock. එතකොට මේ කොටස neck එක. එතකොට neck එක කියන්නේ මුළු කොටසටම මේ කොටසට. එතකොට මේකේ ඉදිරිපස තියෙන කොටස තියෙනවා fretboard. මේ frets fix කරලා තියෙන මේ fretboard එකට. මේ 19ම මේකට මෙයාලා තියෙන්නේ. ඒක එතකොට අර neck එකට උඩින් වෙනම ලීයකින් තමයි fretboard එක set කරලා තියෙන්නේ. මේ frets fix වෙලා තියෙන්නේ වෙනම ලීයකට. එතකොට අපිට මේකේ බැලුවත් මේ සාමාන්‍යයෙන් මම කැමරාවට අල්ලන්න මෙහෙම බැලුවත් මේ පාට දෙකකින් තියෙන්නේ. එතකොට මේක වෙනම ලීයක්. කන්ස්ට්‍රක්ෂන් එකේදී ඒගොල්ලෝ මේකට අලවලා ලස්සනට හදනවා. ඊට පස්සේ අපිට මේ ස්ට්‍රින්ග්ස් ඇවිල්ලා මේ පැත්තේ හයි වෙන්නේ මේ බ්‍රිජ් එකට. ඔව් බ්‍රිජ් එක. එතකොට බ්‍රිජ් එකේ මෙතන තියෙන තව සුදු පාට මේ හරහට කැල්ලක් ඒකට කියනවා අපි සැඩල් කියලා. සැඩල්. මේ සැඩල් එකේ සමහර අය මේකට කියනවා බ්‍රිජ් නට් කියලා. බ්‍රිජ් නට් කියනවා. නමුත් මේකේ හරි නම සැඩල්. එතකොට මේ සැඩල් එක උඩින් තමයි කම්බිය මූව් වෙන්නේ. එතකොට අපේ මේ කම්බිය ভাইබ්‍රේට් වෙන්නේ මේ සැඩල් එක සහ නට් එක අතර. ෆ්‍රෙට් බෝඩ් එකේ ගෑවෙන්නේ නැති වෙන උස්සලා තියෙන එක තමයි. උස්සලා තියෙන්නේ. එතකොට ඒක දැන් මේක ගෑවොත් නේ රින් වෙන්නේ මේකේ. රයිට්. එතකොට මෙතන තියෙන මේ ඩිසයින් එක. මේකට කියනවා රොසෙට් කියලා. ඒක ඩෙකොරේෂන් එකක් වගේ. හැබැයි ඒකේ කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ලස්සන. අපිට ඇහැට පේන එක. නමුත් මේක මෙතන යටින් ටිකක් මෙතන මේ ඩෙලිකට් කියන්නේ මේ හරි සිනිඳුයි මේ টොප් බෝඩ් එක. ඒතකොට টොප් බෝඩ් එක සිනිඳු නිසා මේක ටිකක් ශක්තිමත් කරලා තියෙන්න ඕන. මේක නැත්තම් නිතරම පොඩ්ඩක් වැදුනත් මේක කැඩෙන්න පුළුවන්. සහ මේක දාන ඩෙකොරේෂන් එක විවිධාකාරයි. සමහර විට ඉතාමත් මේ අලංකාර ඩිසයින්ස් මේවල තියෙනවා. දැන් මේ ගිටාර් එකේ ස්පෙෂලි මේක මේ අර ලී ඔබ්බලා හදපු එකක් නෙමෙයි. මේක ඇඳපු එකක්. මට අතට තේරෙනවා. දැන් සමහර ඒවා තියෙන මේක ලී ඔබ්බලා ලස්සනට කපලා කෑලි හදලා තියෙනවා. ඉතින් ඒක ආර්ට් එකක්. ඔය එක්ස්පෙන්සිව් ගිටාර්ස් වල ඒ රොසෙට් එක මේ හරිම කලාත්මකයි. හරි. එතකොට ඒක මැද්දේ තියෙන සවුන්ඩ් හෝල් එක. ඒකෙන් මොකද වෙන්නේ? දැන් අපි මේ
ස්ට්‍රින්ග් එකක් මේක නාද කරපුවම මේක රිවර්බරේට් වෙලා මේ සවුන්ඩ් එක මෙතනින් ඇතුළට යනවා. බොක්ස් එක ඇතුළට. එතකොට බොක්ස් එකෙන් මේක ඇම්ප්ලිෆයි කරනවා. ඇම්ප්ලිෆයි කරලා සවුන්ඩ් එක එළියට දෙන්නේ එතනින්ම තමයි. ඔව්. එතකොට මේ සවුන්ඩ් වල එක තියෙන ප්‍රධානම කර්තව්‍ය මේක සවුන්ඩ් එක අපිට සාමාන්‍ය ලී එකට මේක හයි කරුවොත් ඔහම සද්ද එන්නේ නැහැ. මේ බොක්ස් එක නිසා තමයි බොක්ස් එකේ තියෙන මේ টপ බෝඩ් එක මේ සයිඩ් බෝඩ්ස් බෑක් බෝඩ් ඔක්කොම සපෝට් කරනවා මේක ඇම්ප්ලිෆයි වෙන්න. ඒක රිවර්බරේෂන් එකෙන් සවුන්ඩ් එක එළියට එනවා. එතකොට අපි එකෝස්ටික්ස් කියන්නේ ඒක. මේ ශබ්දය කොහොමද හැසිරෙන්නේ කියන. එතකොට ඒක මේ ගිටාර එකේ ඔය තියෙන සවුන්ඩ් එක අරගෙන තියෙන්නේ කෙලින්ම මේ එකෝස්ටික්ස් හරහා. ඒ කියන්නේ මේකේ තියෙන මේ රිවර්බරේට් වෙද්දී වයිබ්‍රේට් වෙනවා කියන්නකො. එතකොට වයිබ්‍රේට් වෙද්දී මේකට අදාළ තියෙන ලී ඒකෙන් තමයි මේක රෙසනේට් වෙනවා කියන්නේ. රෙසනේට් වෙලා සවුන්ඩ් එක එළියට එන්නේ. හරි. ඊට පස්සේ දැන් මේකට මම කියන්නේ টপ බෝඩ් කියලා. টপ බෝඩ්. එතකොට මේ සයිඩ් බෝඩ්ස් තියෙනවා. බෑක් බෝඩ් තියෙනවා. එතකොට මෙන්න මෙතන තියෙනවා මේ පොඩි කැලක් කැමරාවට අල්ලලා පෙන්නන්න මෙන්න මේක. නේ? මේ කොටස. මේ කොටස අපි කියනවා හීල් කියලා. හීල් නේ. ඔව් හීල්. සපත්තුවේ තියෙන හීල්. මේක අඩිය මම හිතනවා ඒ වගේ තේරුමක් එන්න ඕන. මේ නමුත් මම පොතක දැක්කා ඔකට කීල් කියලා තියෙනවා. ඒක තමයි නේද? නේ ඔව් කීල් කියලා. එහෙම දාලා තිබුණා එක පොතක. එතකොට මම හිතනවා මේ දැන් අපේ සම්පූර්ණ මේ ගිටාර එකේ පාර්ට්ස් ටික දැනට අපිට පේන පාර්ට්ස් මේ බොඩි එක ඇතුලේ බොක්ස් එක ඇතුලේ තව තියෙනවා. ඔව්. මේ ස්ට්‍රක්චර් එක ඇතුලේ දෙන ඒක ඇවිල්ලා මේක මේ ගිටාර් මැනුෆැක්චරර්ස්ලා හොඳට දන්නවා ඒක. දැන් අපිට ඒක ගැන ලොකු අවබෝධයක් නැහැ. අපි දන්නවා මේ වගේ මේ ඒක ඇතුලේ ස්ට්‍රක්චර් එකක් තියෙනවා. මේ ලී කොහොමද මේකට සපෝට් කරන්න කියලා ඇතුලේ. දැන් එකෝස්ටික් ගිටාර් එක තියෙන ස්ට්‍රක්චර් එකට වඩා ක්ලාසිකල් ගිටාර් එකේ ස්ට්‍රක්චර් එක වෙනස්. මේ බ්‍රිජ් එක මෙතනට අහුවෙනවා. සමහර ඒවල මේ එකෝස්ටික් ගිටාර්ස් වල මේ ටේල් පීස් එක මෙහෙම එනවා. වෙනම තියෙනවානේ. වෙනම තියෙනවා. එතකොට ඒක සවුන්ඩ් එක මේ රෙසොනේට් වෙන විදිය සම්පූර්ණ වෙනස්. එතකොට නමුත් ක්ලාසිකල් ගිටාර් එකේ වෙනම විදියකට තියෙන එක ස්ටෑන්ඩඩ් ලෝකේ තියෙන විදියට එක්ස්පෙරිමන්ට් හුඟක් අය කරනවා මේක සද්දේ තව දියුණු කරන්න, ලස්සන කරන්න සහ වැඩි කරන්න. විශේෂයෙන්ම දැන් මේ ගිටාර් එක ඊතරම්ම ලොකු සද්දයක් නැහැ. සාමාන්‍ය සද්ද. දැන් වයලින් එක පියානෝ එක වගේ ගත්තොත් වයලින් එක ගොඩක් මේ සද්දේ ඈතට විහිදෙනවා නේ. ගිටාර් එක එච්චර දුරට විහිදන්නේ නැහැ. ඉතින් ඒක නිසා ගොඩක් එක්ස්පෙරිමන්ට් කරන මේ මැනුෆැක්චරර්ස්ලා මේ ගිටාර් හදන අය කන්ස්ට්‍රක්ෂන් එකේදී කොහොමද මේ බෝඩ්ස් පුළුවන් තරම් තුනී කරනවා මේ රිවර්බරේෂන් එක වැඩි වෙන්න. ඉතින් ඒ තුලින් සද්දේ වැඩි කරන්න උත්සාහ කරනවා. රයිට්. මම හිතනවා මේ ගිටාර් එක ගැන දැන් නිසාත් තේරෙන්නේ නැති අපි බලන් ඉන්න අයටත් තේරෙන්නේ නැති. හරි. ඊට පස්සේ අපි බලමු මේ ගිටාර් එක කොහොමද අපි හරියට මේ වාදනය සඳහා අල්ලගන්නේ කියලා. එතකොට අපේ මේ ගිටාර් එකේ දැනට අපි මේ ඉඳගෙන ඉන්නේ හරි විදියට තමයි. ඔව්. එතකොට මේ ගිටාර් එක අපේ කොටස් 4කින් ඇඟට සම්බන්ධ වෙලා තියෙනවා. එකක් තමයි මේ මගේ පපුවට මේක හේතු වෙලා තියෙනවා. මේ හරි මැද හරි පපුවේ මැද හරියට. ඊට පස්සේ මේ කකුල වම් කකුලේ හිටලා තියෙනවා. ඊට පස්සේ මේ දකුණු කකුලේ මෙතනට. ඔව්. ඊට පස්සේ මගේ මේ දකුණු අත මෙතනට. එතකොට දැන් ගිටාර් එක ස්ටෙඩි තියෙනවා. අපේ ගිටාර් එක වැටෙන්නේ නැහැ. එයාට මෙයාට ලිස්සන්නේ නැහැ. මොකද මගේ මෙතන අපි ඉස්සරහට ඒ කියන්නේ ඊළඟට කතා කරනවා මෙතන තියෙන ෆුට් රෙස්ට් එක. එතකොට මේ ෆුට් රෙස්ට් එකෙන් මේ කකුල මේ එලිවේට් කරලා තියෙන්නේ. පොඩ්ඩක් මේ අතර උස්සලා තියෙන්නේ. එතකොට මේක ඉස්සරහට ලිස්සන්නේ නැහැ. නමුත් මේ කකුල පාත් වුණොත් මෙහෙම ඉස්සරහට යන්න පුළුවන් ගිටාර් එක. එතකොට ඒක නිසා මේක ස්ටෙඩි තියාගන්න මේක මෙහෙම මේ අපි පොඩ්ඩක් එලිවේට් කරලා තියාගන්න තමයි ෆුට් රෙස්ට් එක පාවිච්චි කරන්නේ. එතකොට දැන් මේකේ ඇන්ගල් එක මේ අතට පහසු වෙන්නේ. දැන් අපි මේක අපි හිතමුකෝ මේ වගේ තියාගත්තා කියලා. මෙහෙම තියාගත්තොත් අපේ මේ වම් අතට ටිකක් අපහසුයි නේ. ටිකක් නැමිලා වගේ තමයි තියෙන්නේ. අපිට නැමෙනවා වැඩි නේද? ඔව් මේ රිස්ට් එකෙන් මෙහෙම නැමෙනවා වැඩි. එතකොට ඔහොම තියෙන්නේ. එතකොට ගහනකොට. එතකොට අපිට අපහසුයි. මේක පහසු කරන්න නම් මේක උස්සලා මේ වගේ තියෙනවා. එතකොට මේ අත නැචරල් එන විදිය මේ. දැන් මේවා අපි මෙහෙම පල්ලෙහාට දාගෙන ඉඳලා මෙහෙම ගත්තොත් මේ නෝමල් එන විදිය. මෙතන ගොඩාක් කර්ව් කරන්නේ නැහැ. මෙහෙම නමන්නේ නැහැ. මේක දලවජ පොඩි නම්මක් තියෙනවා.
නම් මේක ස්වභාවිකව වෙන නැම්ම තියෙනවා. ඒ ඇරෙන්න මේ ගොඩක් අතට අපහසු වෙන විදිහට මෙතන ටෙන්ෂන් එක වැඩි වෙන විදිහට අපි නමන්නේ නැහැ. එතකොට මෙහෙම තියාගන්න අපිට ලේසි. සමහර අය මේ ඇන්ගල් එක තවත් ටිකක් උස්සනවා. මෙහෙම. සමහර අය. ඒක ඉතින් එක එකනාගේ ප්‍රෙෆරන්ස්. අපිට කාට හරි පුළුවන් Taman කැමති නම් ඒ ඇන්ගල් එක පොඩ්ඩක් වෙනස් කරගන්න. හැබැයි ගොඩක් පාත් කරන්න නම් බෑ. ඔව් මේ අතට මෙහෙම තියාගන්න පුළුවන් සමහර. දැන් සමහර ගිටාරිස්ලා ෆ්ලැමෙන්කෝ ගිටාරිස්ලා එහෙම මේ වගේ ඇන්ගල් එකට වැඩිපුර තියාගෙන ගහන. මං හිතන්නේ ඒගොල්ලන්ට ෆීල් වෙන්නේ නැති අතට පහසුයි කියලා. ඔව් දැන් දල වශයෙන් මේක මේ වගේ. දැන් මේ තියෙන ඇන්ගල් එක අපිට පහසුයි. ඔව් ක්ලාසිකල් ගිටාරිස්ලා. එතකොට මේ ෆුට් රෙස්ට් එක වෙනුවට අද කාලේ තියෙනවා මේ ගිටාර් ක්ලාසිකල් ගිටාර් සපෝට්ස් කියලා. එතකොට ඒ සපෝට් එකක් තියෙනවා මේ රූප සටහන දක්වලා තියෙනවා. ඒකේ තියෙනවා මෙතනට මේ ඒ රූප සටහනේ තියෙන එක මේක ක්ලිප් කරන්න පුළුවන්. සක්ෂන් කම්ස් වලින්නේ. ඔව්. සක්ෂන් කප් එකෙන් මේක වුණාම ඒක ගැලවෙන්නේ නැහැ. එතකොට අපි කකුල පල්ලෙහා තිබ්බට කකුල ෆ්ලෝ එකේ ලස්සනට ස්ටෙඩි තියන්න පුළුවන්. තිබෝ නමුත් මේ කප් සක්ෂන් කප් එක මේ සපෝට් එක නිසා මේක ඉස්සෙලා තියෙනවා. ඔව්. එතකොට අපි කකුල් දෙක බිම තියෙන්නේ. එතකොට ඒකේ සමහර අයට ඒක ලොකු පහසුවක් තියෙන්නත් පුළුවන්. අපි මේ ෆුට් රෙස්ට් එක පාවිච්චි කරනවට වඩා. ඒක කොන්දර පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. ඔව්. මෙහෙම තියාගෙන ඉන්න එක අමාරුයි. ඔව් දැන් අලුතෙන් මේක නිෂ්පාදනය කරලා තියෙනවා. ඒ වගේම කුෂන් එකක් තියෙනවා. එතකොට ඔය රූප සටහනේ දකුණු පැත්තේ කෙරවලේ දක්වලා තියෙන්නේ ඒ කුෂන් එක. ඒ කුෂන් එකක් මෙතනට තියාගන්නවා සමහර. මේ කකුලට. කකුල තියලා ඒක උඩට මේක තියෙනවා. අපි හිතමු නිකන් කොට්ටයක් වගේ එකක් වුණත් අපිට ගෙදරදී සාමාන්‍ය පොඩි කොට්ටයක් වුණත් මේක තියලා පාවිච්චි කරන්න පුළුවන්. ඒක ලිස්සන් නැත්තම්. හැබැයි ලිස්සනවා නම් ප්‍රශ්නයක්. එතකොට මේ ලිස්සන ප්‍රශ්නෙට ටිකක් බලපානවා කොහොමද මේ මැටීරියල් එක. අපේ කලිසමේ මැටීරියල් එක. දැන් සමහර මැටීරියල්ස් තියෙනවා ලිස්සන. සිල්ක් වගේ. ඔව් සිල්ක් වගේ. ඒක හරි අපහසුයි. ඒක දැන් ඉන්නත් මේ ගිටාරේ මෙහෙම යනවා අපි නොදන්නවා. ඒක තමයි. මම දැකලා තියෙනවා සමහරු ලේන්සුවක් හරි තියාගන්න. ඔව් තියාගන්නවා. මේක ලිස්සන් නැති. ඔව්. ස්ටෙඩි තියෙන්න ඕන ගිටාරේ. නැත්නම් ප්ලේ කරන්න හරි අපහසුයි. මොකද මෙහෙම යනකොට හදා ගන්න බෑ. ඔව්. රයිට්. අපි දැන් ඊළඟ මාතෘකාවට යමු. ඊට පස්සේ අපි දැන් මේ ගිටාර් එකක් ටියුන් කරන්නේ කොහොමද කියන එක බලමු. දැන් මූලිකවම අපේ මේ ලෝකේ තියෙනවනේ ස්ටෑන්ඩඩ් පිච් එකක්. ඒකට අපි කියන කොන්සර්ට් පිච් කියලා. ඒතකොට කොන්සර්ට් පිච් එකේ අපිට තියෙන එකක් ටියුන් කරන්න නම් අපිට වෙන ආධාරක එකක් අවශ්‍යයි. ඔව්. කොන්සර්ට් පිච් එක අපේ ඔළුවේ නැහැ. ඔළුවේ නැහැ. හැබැයි එහෙම තියන අය ඉන්නවා. පර්ෆෙක්ට් පිච් තියෙන සමහර අය ඉන්නවා. දැන් මගෙන් ඉගෙන ගන්න දෙන්නෙක් විතර ඉන්නවා. ඒ දෙන්න පර්ෆෙක්ට් පිච්. ඒගොල්ලන්ට මේක ගහපු ගමන් නෝට් එක මොකද්ද කියලා ඒගොල්ලන්ට වැටහෙනවා. ඒක ඒගොල්ලන්ට උපතින්ම එන හැකියාවක්. ඒක මියුසිකල් හැකියාවක එක්තරා කොටසක්. ඔව්. ඒක ගැන අපි වැඩිදුර කතා කරන්න දැනට අවස්ථාවක් නැහැ. පර්ෆෙක්ට් පිච් කියන එක තියෙන කෙනෙකුට මේකේ E නෝට් එක මේකයි B නෝට් එක මේකයි කියලා මේ තියෙන ස්ට්‍රින්ග්ස් වලට ටියුන් කරගන්න පුළුවන්. ඔව්. හරිනේ. එතකොට දැන් ඒ ස්ටෑන්ඩඩ් පිච් එක සාමාන්‍යයෙන් ලෝකේ පොඩි සුළු වශයෙන් වෙනස් කරගන්නවා. දැන් A නෝට් එක 440යි. කොන්සර්ට් පිච් කියන්නේ 440. 440 ෆ්‍රීකවන්සි. ඔව්. එතකොට 440යි. හැබැයි සමහර අය 442ට පාවිච්චි කරනවා. සමහර අය 444ට පාවිච්චි කරනවා. 45ට. ඔය අතරතුර යන්න පුළුවන්. දල වශයෙන්. දැන් අතීතයේදී ගොඩාක් ඉස්සර ඊට අඩුවෙන් තියලා තියෙන 7ට අඩුවෙන්. ඔව්. මේ ඉන්ස්ට්‍රුමන්ට්ස් වල තියෙන ටෙන්ෂන් එක අනුව. ඔව්. එතකොට දැන් ඔය ටෙන්ෂන් එක වැඩි වෙන්න ඉන්ස්ට්‍රුමන්ට් එකේ ටෝන් එක පොඩ්ඩක් බ්‍රයිට් වෙනවා. මේ ස්ට්‍රින්ග් එක තද වෙනවා. එතකොට හුඟක් ප්ලේයර්ස්ලා කැමති මේක තද කරලා ප්ලේ කරන්න. දැන් උදාහරණයකට ඉන්දියාවේ මේ ලෝක ප්‍රසිද්ධ සිතාර් වාදක රවිශංකර් මහත්මයා එයා සිතාර් එක දැන් සාමාන්‍ය සිතාර් එක C නෝට් එක නේ මේ එයාගේ ප්‍රධාන නෝට් එක මෙතන නේ. නමුත් එයා ටියුන් කරනවා D වලට. එහෙම නැත්නම් C sharp වලට. ඒ කියන්නේ තේරෙනවනේ C sharp එහෙම නැත්නම් D flat. එහෙම නැත්නම් D වලට දානවා. මොකද මේ ටෙන්ෂන් එක වැඩි කරගන්නේ. එතකොට ටෝන් එක හොඳයි. අර ස්ට්‍රින්ග් එක දැන් සිතාරගේ ස්ට්‍රින්ග් එකේ ටෙන්ෂන් එක වැඩි තියෙනකොට අරක හොඳට බ්‍රයිට් සවුන්ඩ් එකක් එනවා. C වලට දාපුවම චුට්ටක් අඩුයි. ඒක පර්සනල් ප්‍රිෆරන්ස්. සමහර අය උනට C එකේම තියෙනවා. ඒක
පාරම්පරිකව ඇවිල්ලා තියෙන 100 කනේ. සමහරව අතට පහසු වෙන්න හින්දා අඩු කරගෙනත් අඩු ගන්නවා නේද? ඔව් එහෙමට පුළුවන්. දැන් අතට දැන් මේක ටෙන්ෂන් එක වැඩි වෙන්න අතට අපේ බලය වැඩියෙන් යොදන්න ඕනේ මේ කම්පිය තද කරන්න. ඉතින් ඒක පර්සනල් ප්‍රෙෆරන්ස්. අපිට කෝකද හරි කෝකද වැරදි කියලා කියන්න දෙයක් නෑ. හැමදේම හරි. හොඳ දක්ෂ අය එක විදිහට ටියුන් කරනවා. ඒ මම කියන්නේ කොන්සෙප්ට් වශයෙන් කතා කරන්නේ. તો දැන් ගිටාර් එක අපි හිතමුකෝ 440. අපි දල වශයෙන් පාවිච්චි කරන්නේ 440. ඔව් 442, 444, 445 මම ඉස්සෙල්ලා කිව්වා වගේ. ඔව්. එතකොට දැන් ඔය මේ අපි යමක් ආධාරයෙන් මේක ටියුන් කරනවා කියලා කිව්වේ. ඔව්. ඒ කියන්නේ එක්ක කීබෝඩ් එක. දැන් මගේ මේ රූප සටහන් වල දක්වලා තියෙනවා අපි ආධාරක වශයෙන් ටියුන් කරන්න ගන්න ගැජට්ස් ටික. ගැජට් කිව්වට දැන් පියානෝ එක කීබෝඩ් එකනේ. ඒතර පියානෝ එක. එතකොට තව තියෙනවා ඩිජිටල් ටියුනර්. ඔව්. ඊට පස්සේ තියෙනවා ටියුනින් ෆෝක්. හැබැයි මේ ඔක්කාන්ට මෙතන ටියුනින් ෆෝක් එක තමයි තිබුණේ. ඒ කියන්නේ අතීතේ ඒ කාලේ මේ ඩිජිටල් ඒවා ෆෝන්ස් ඔය ඇප්ස් වලින් ගන්න ඒවා ටියුනින් ෆෝක් එක නම් මම පාවිච්චි කරලත් නැහැ සර්. ටියුනින් ෆෝක් පාවිච්චි කරලා. අද අපි පෙන්නනවා ටියුනින් ෆෝක් එක. හරි? මම ගෙනාපුවා මම දැක්කනේ මම කිව්වා මේ වැඩසටහනේදී මම ඒක ඉන්ට්‍රොඩියුස් කරන්නම් කියලා. ඒතර ටියුනින් ෆෝක්. ඒකට සිංහලෙන් කියන්නේ සරසුල. සරසුල. ඊට පස්සේ ගිටාර් එකේ මේ අපි දැන් ෆෝන් එකට දාගන්නවනේ මේ ඇප්ස් ගිටාර් ටියුනර් කියලා. ඔව්. ගිටාර් ටියුනර් ඇප් එකෙන් ටියුන් කරන්නත් පුළුවන්. ඔව්. එතකොට අපි දැන් මේ එකින් එක කරලා බලමු. හරි. දැන් අපි මේ වැඩසටහනට කලින් මේ ගිටාර්ස් අපි ටියුන් කරගෙන තිබ්බේ. දැන් මේ දෙක සාමාන්‍ය දල වශයෙන් ටියුනින් තියෙන. අපි එකෙන් එක චෙක් කරමු බලන්න. අපි හරිද කියලා බලන්න. ටියුනින් හොඳයි. අපි දෙන්නයි. දැන් අපි උපකල්පනය කෙරුවොත් මේ ටියුනින් අපි දැන් ගිටාර එකක් සෑහෙන කාලයක් නොගා තිබිලා හරි එහෙම නැත්නම් අපි එහෙට මෙහෙට ගෙනියද්දි මේ කේස් එකට දාද්දි මේ කීස් එහෙම නැත්නම් මේ පෙග්ස් කැරක් කියලා තිබුණොත් ටියුනින් වෙනස් වෙනවා. ඉතින් අපි යම් තැනකට ගියොත් අනිවාර්යෙන් ගිටාර එක ටියුනින් චෙක් කරන්නම ඕනේ. එතකොට දැන් අපිට මේ කිසිම උපකරණයක් නැත්නම් කීබෝඩ් එකක් එතකොට සරසුල එතකොට ඩිජිටල් ටියුනර් එක ෆෝන් එකේ ඇප් එක කිසි දෙයක්ම නැත්නම් අපිට පුළුවන් රිලටිව්ලි මේවා ටියුන් කරන්න. දැන් අපි උපකල්පනය කරනවා මේ E නෝට් එක ඕකේ කියලා. අපි හිතනවා. හරි නැතුව යන්න පුළුවන්. දැන් උදාහරණ මම කරලා පෙන්නන්නම්. ඔව් මේක පොඩ්ඩක් වෙලාවයි ඉවසගෙන බලගෙන ඉන්න. දැන් අපි හිතමු මෙන්න මේ වගේ. දැන් මම මේ ගිටාර එක out of tuning යවනවා. ඔක්කොම ස්ට්‍රින්ග්ස් ටික. මේක ඔම් ගියාගෙමුකෝ. දැන් ඔක්කොම ස්ට්‍රින්ග්ස් out. දැන් මම ඊට පස්සේ නිකන් මේක ගහලා බැලුවොත් ඔන්න බලන්න සද්දේ කොච්චර වෙනස් වෙනවද කියලා. තවත් අඩු කරමු. එතකොට දැන් මම බලනවා මේක. දැන් මට ෂුවර් මම දන්නේ මේක මේ නෝට් එක හරිද වැරදිද කියලා. කොන්සර්ට් පිච් එකේ තියනවද නැද්ද කියලා. ඒක කියලා දන්නේ නැහනේ. ඉතින් අපි ඒ උනාට උපකල්පන කරනවා ඕකේ මේක හරි කියලා හිතනවා. මේක තමයි E කියලා. දැන් මේ හැබැයි එක්ස්පීරියන්ස් ප්ලේ කෙනෙකුට මේක තේරෙනවා E එකට වඩා අඩුයි කියලා. පොඩ්ඩක් අඩුයි කියලා. නමුත් සාමාන්‍යයෙන් පුහුණු වෙගෙන යන කෙනෙකුට අපි දැන් මේක මේ ලෙසන් එක කරන්නේ මුල ඉඳලා යන අයට. එතකොට මේක අපි හිතනවා හරි මේ තමයි E. එතකොට අපි මොකද කරන්න ඕන? දැන් රූප සටහන බලන්න. රූප සටහනේ අපි තියෙනවා මේ E නෝට් එක සමාන වෙනවා මේක තියෙන E නේ. දැන් මේක මේ නෝට් එක E ෆස්ට් ස්ට්‍රින්ග් එක. ඔව් ෆස්ට් ස්ට්‍රින්ග් එක E. ඒක සමාන වෙනවා සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක. ඒක ඇල්ල ඕපන් B මේ සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක ඕපන් B. ඒක සමාන වෙනවා මේ සෙකන්ඩ් ස්ට්‍රින්ග් එකේ 5th fret එකට. සමාන වෙන්න ඕනේ. දැන් මේ නෝට් එක මේ ඕපන් E එක ෆස්ට් ස්ට්‍රින්ග් එක සෙකන්ඩ් ස්ට්‍රින්ග් එකේ 5th fret එකට සමාන වෙන්න ඕන. දැන් මම මේ දෙකම එකට ප්ලේ කරද්දිද? ඔව් දෙකම එකට ප්ලේ කරද්දි. දැන් ගහලා බලන්න මේ දෙක සමාන නැහැ. මොකද මේක ටියුනින් අවුට් නේ. ඔය හොඳට වැහෙනවනේ. ඔව්. මේක හරිය නැහැ. එතකොට අපි මොකද කරන්න ඕන? දැන් අහද්දි අපිට හැබැයි කනට යම්කිසි වැටහීමක් තියෙනවා කෝකද වැඩි කෝකද අඩු කියලා. එතකොට අපිට පුළුවන් ඒ ගානට මේක ඇඩ්ජස්ට් කරන්න. දැන් අත් වශයෙන්ම කියනවනම් මේක වැඩි මේ සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක අඩුයි. එතකොට අපි මොකද කරන්නේ මේක අර ගානට එනකන් ටික ටික වැඩි කරලා බලනවා. තාම මදි. දැන් කිට්ටු වෙනවනේ. කිට්ටු. දැන් හුඟක් කිට්ටු නා.
හොඳයි. දැන් හොඳයි. ඔව්. එතකොට දැන් second string එක මොකද උනේ? tune වුණා. මේකට අනුරූපව first string එකට අනුරූපව second string එක okay දැන්. ඊට පස්සේ අපි third string එකට යනවා. third string එක ඔය රූප සටහනේ විදිහට බලන්න මේ open second string එක සමාන වෙන්නේ third string එකේ හතරෙන් ට්‍රෙක්. ආදරයෙන් ෆ්‍රෙට් එක. රූප සටහනේ එක තියෙනවා. එතකොට ඒක බලන්න දැන් අපි second string එක එකයි ගහලා බලන්න. දැන් මේක අඩුයි. මොකද මං ඉස්සෙල්ලා මේක අඩු කරනවානේ. දැන් ඒක වැඩි කරන අර ගන්නට. ඔව්. තාම මදි. මදි. තාමත් මදි. හරියද? බලන්න නිෂාද් කියන්න බලන්න හරි වෙද්දි. තාම මදි. තාමත් චුට්ටක් මදි. හොඳයි. කන හොඳයි. තාමත් චුට්ටක් මදිද? දැන් හොඳයි නේද? හොඳයි. ඔව්. අපිට එක්සැක්ට්ලි කරන්න ටිකක් අමාරුයි මේ විදිහට. මම හේතුව පස්සේ කියන්නම්. හරිනේ? දැන් දල වශයෙන් හරි. එතකොට first second third දැන් okay. ඕකේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඊපස්සේ ආයේ අපි මේක විදිහට fourth එක. ඔව්. fourth string එක ගන්නවා third string එකට සමාන වෙන්න fifth fret එකට. ඔව් fourth string එකේ fifth fret එකට සමාන වෙනවා. අඩුයිනේ. ඔව්. වැඩි කරන්න බලන්න ඒක හරියනකම්. හොඳයි. චූට්ටක් ගන්නවනේ. හරි. ඔකේ. හරි. දැන් මේ හතර හරි ඊට පස්සේ fifth එක. ඒ ආකාරයටම ඔව්. තාම මදි. හ්ම්. දැන් කිට්ටුයි. චූට්ටක් මදි. තව චූට්ටක් එනවා. දැන් හොඳයි. ඊට පස්සේ sixth එකත් ගන්නවා ඒ ආකාරයටම. සද්ද දෙක අපි සමාන කරන්නයි ඕනේ නේද? ඔව් මේක සමානයි. මදි චූට්ටක් මදි. හරි. දැන් හරිනේ. දැන් අපි මොකක් හරි පොඩි කෝඩ් එකක් හරි ඔව්. මියුසික් කැලක් හරි ගහලා බලන්න පුළුවන්. අපි දැන් E කෝඩ් එක සවුන්ඩ් කරොත් හරිද? relatively එක tune එකේ තියෙන නේද? ඔව් දැන් relatively okay. හැබැයි ඔයාගේ E කෝඩ් එක ගන්න මමත් ගන්නවා E කෝඩ් එක. මට වැඩිය සල්ලි අඩුයි. මගේ අඩුයි. ඒ මොකද මම relatively tune කරේ. ආ. දැන් ඔයා හරි කොන්සර්ට් ටියුන් කරලා අපි මේ අපේ ෆෝන් එකටනේ ටියුන් කරගත්තේ. ඒකෝර ෆෝන් එකට ටියුන් කරගත්තම ඒකට තමයි ඔයා ඉන්නේ. මම ඉන්නේ මේක අඩු කරලා. දැන් තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා උතන. දැන් ඒක තමයි මම කලින් කියන්න තේරුම් ගන්න කිව්වේ. දැන් මේ ස්ට්‍රින්ග්ස් ඔව්. අපි නිතර ප්ලේ කරනකොට මේකේ ටෙන්ෂන් එක යම් කිසි මට්ටමකට පදන් වෙලා තියෙනවා. ඔව්. අපි එහෙම කියන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ මේ ටෙන්ෂන් එක හරියට සෙට් වෙලා තියෙන්නේ මේ කම්බියට. ඔව්. එතකොට දැන් මම මේක අඩු කරනවානේ. ඔව්. අඩු කරුවට වැඩි වෙනවා. මෙයා බලනවා පිච් එක වැඩි කරගන්න. මේ ස්ට්‍රින්ග් එක එයා ඔටෝමැටිකලි වැඩි වෙනවා. වැඩි. අපි වැඩි නොකරුවා. මොකද එයා හිටියේ එයා ඇඟ ඒකට ස්ට්‍රින්ග් එකට හුරු වෙලා තියෙන්නේ Adjust වෙලා. වැඩි ටෙන්ෂන් එකක්. ඔව්. එතකොට පිච් එක වැඩි වෙනවා. ඔව්. ඒක හිතන්නත් බෑ ඇත්තටම අපි. ඔව්. නමුත් ස්වභාවිකව ඒක වෙනවා. ඒක එක්ස්පීරියන්ස් ප්ලේයර්ස්ලා ඒක දන්නවා. ඔව්. දැන් අඩුවෙන් තියෙන එකක් වැඩි කරුවොත් ඒක අඩු වෙනවා. ඔව්. වැඩියෙන් තියෙන එකක් අඩු කරුවොත් ඒක වැඩි වැඩි වෙනවා. වෙනවා. තේරෙනවද? ඔව්. එතකොට දැන් මං මේකට වඩා අඩු කෙරුවා මේක. ඔව්, නමුත් දැන් මේක වාගේ කර කිට්ටුවට සමාන වෙලා චුට්ටුට පොඩ්ඩයි ළඟට වෙනස. තේරුණානේ? ඔව්. හරි. දැන් අපි ගමු ඕකටම. අපි දැනට ඔයා මට දෙන්න මම ඕකට Thank you.
අපේ කනට දැනෙන ප්‍රමාණයට ඒක හරි. හරි. ඔව් දැන් ඒක එච්චර ස්පීඩ් කරන්න පුළුවන් එක්ස්පීරියන්ස් තියෙනවා. ඔව්. ඔව්. ඉක්මනට ටියුන් කරන්න පුළුවන්. දැන් ඕක අහගෙන මං කිව්වා. රයිට් අපි දැන් බලමු කීබෝඩ් එකට කොහොමද ටියුන් කරන්නේ කියලා. දැන් මේක මමත් හදපු නිසා මේ කීබෝඩ් එක මේකේ දැන් මම මේකේ කීබෝඩ් එකේ මේ නෝට්ස් වලට ගැලපෙනවා මම පෙන්눔 කරලා තියෙනවා රූපසටහනේ. ඔව්. එතකොට අපි ෆස්ට් රින් එක යමු. ෆස්ට් රින් එක තියෙන්නේ මිඩල් සී එක මේකේ කොතනද තියෙන්නේ කියලා මේ ඔයාලට තේරුමක් තියෙනව නිසාත්. මිඩල් සී එක මේකේ පෙන්නලා තියෙනවා නේද සර්? මිඩල් සී එක පෙන්නලා තියෙනවා. මිඩල් සී තියෙනවා. එතකොට මිඩල් සී එකට වඩා ඊළඟ E එක. හරිනේ? හරි සර්. එතකොට මිඩල් සී එක තියෙන්නේ මෙතන නේ. ඔව් මේක නේ. ඔව්. මේකනේ. එතකොට මේක තමයි ඔය පිච් එක නේද? ඔව්. ඒක දල වශයෙන් හරි. දැක්කනේ? ඔව්. එතකොට ඒකට මේ දැන් අපි දෙන්න ගිටාර් එක ටියුන් කරේ. ඔව්. ඒ විදිහටම මේකට ඕක ටියුන් කරන්න පුළුවන්. දැන් පොඩ්ඩක් අඩු කරලා ඒක වැඩි කරලා පෙන්නන්න මට. දැන් ගහනකොට නිසා ඔව්. මේක අහලා පොඩ්ඩක් ඒක රින් වෙන්න දීලා තමයි ගහන්න ඕනේ. ඒක උඩ එකපාර ගහපුවම හරියටම අපිට පැහැදිලි නැතු වෙනවා. අන්න එහෙම. තේරෙනවද? ඔව්. ඒ ආකාරයට අපිට දැන් E ඊට පස්සේ ඊළඟට තියෙන B නේ. ඔව්. මේක B එක ටියුන් කරන්න පුළුවන්. දැන් කරන්න ඕනේ අපිට කාලය ඉතුරු කරන්නේ. ඊට පස්සේ B එක ටියුන් කරා. මේකේ පෙන්눔 කරලා තියෙනවා නෝට්ස් ටික B ඊට පස්සේ G. ඔව්. G එක ටියුන් කරලා ඊට පස්සේ D. බලන්න ඊට පස්සේ A. එනවනේ ලස්සනයි. ඊට පස්සේ E. හරි? හරි. ඒ තියෙන්නේ අපේ කීබෝඩ් එකට කොහොමද ටියුන් කරන්නේ? ඒක පියානෝ එකක් වෙන්න පුළුවන්, ඉලෙක්ට්‍රික් ඕගන් එකක් වෙන්න පුළුවන්. කොහොමත් පියානෝ මේකට මැච් වෙන ටෝන් එකක් දාගත්තොත් හොඳයි. දැන් සමහර ටෝන්ස් තියෙනවා එච්චර නෝට් එක පැහැදිලි නැතුව යන්න පුළුවන්. තේරුණානේ? විශේෂයෙන් නිකන් සින්තසයිස් වගේ සවුන්ඩ්ස් වලට ටියුන් කරන්න අමාරු වෙන්න පුළුවන්. එක්ස්පීරියන්ස් අයට ඒක පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් පියානෝ ටෝන් එකක් මැච් වෙන එකක් දාගත්තොත් ලේසි. එහෙම නැත්නම් ගිටාර් ටෝන් එකක්. ඊට පස්සේ අපිට තියෙනවා ඩිජිටල් ටියුනර්, ක්ලිප් ඔන් ටියුනර් කියලා. එතකොට මේක ක්ලිප් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයෙන්. දැන් මේක අපි මෙතන ඔන් කරගන්නවා. මෙතින් මේ ටියුනර් එක අපි මේක ඔන් කරගෙන මේකට ක්ලිප් කරන්න ඕන. දැන් මේක ඇත්තටම මේක මම දැනගෙන හිටියේ නෑ මේකේ මේ කොහොමද මේක වැඩ කරන්නේ කියලා. නිසාත් කියන්න බලන්න මේක මොකද්ද මේකේ වෙන්නේ? මේකේ සර් අපි PSO pickup කියලා කියනවා. මොකද? PSO pickup. PSO. ඔව්. ඒක සර් ভাইබ්‍රේෂන් එකෙන් තමයි ඒකේ සවුන්ඩ් එක ගන්නෙ. අර ගොඩක් ඔය ප්ලග් කරන්න පුළුවන් ගිටාර්ස් වල බ්‍රිජ් එකට තියෙන්නේ ඒ PSO pickup එක තමයි සර්. එහෙමද? ඔව්. ඒක මයික් එකකින් නෙවෙයි ভাইබ්‍රේෂන් එකෙන් තමයි සවුන්ඩ් එක ගන්නෙ. ভাইබ්‍රේෂන් එක වේව් ලෙන්ත් එකක් විදිහට ඒගොල්ලෝ කන්වර්ට් කරනවා. ඒක මෙතන මේක වෙන්නේ නේ. PSO pickup එකක් තියෙන්නේ. ඒක මෙතනින් මෙහෙම වේව් ලෙන්ත් එකක් කරලා මේකේ තියෙන රෙෆරන්ස් පිච් එක කොන්සර්ට් පිච් එක ඒකට සමාන කරලා අඩුද වැඩිද කියලා පෙන්වන එක තමයි කරන්නේ. හරි හරි. හරි අපි දැන් බලමු කොහොමද මේක ටියුන් කරගන්නේ කියලා. මම හිතනවා මේ කැමරාවට මේක පේනවා ඇති කියලා. ඔව් දැන් මම මේ ප්ලේ කරන්නේ E note එක. බෑ මේකේ A එකක් පෙන්වන්න කරනවා. එහෙම වෙන්න. දැන් E එක පෙන්වන්න කරා. මොකක්ද එහෙම වෙන්න හේතුව? සමහර වෙලාවට ඔය ක්ලිප් ඔන් මයික් මේ ටියුනර්ස් වල ඔය ප්‍රශ්නේ ගොඩක් තියෙනවා සර්. ඒ මොකද? ඒක මේ අර මං කිව්වා වගේ ভাইබ්‍රේෂන් එකකින් නේ මෙයා වෙන්නේ. එතකොට ඒක ගොඩක් වෙලාවට ෆිෆ්ත් එකත් එක්ක පැටලෙන ස්වභාවයක් තියෙනවා. දැන් E එක සමහර ලාවට A එකක් විදියට පෙන්නනවා. එහෙම B එක වෙන්න බලන්න. කලාතුරකින් වෙන දෙයක්. ඔව්. Okay. හරි. Right.
මම හිතනවා මේ කැමරාවට මේක පේනවා ඇති කියලා. හරි. ඒක හරි. දැන් මම නෝටිස් කරා මම අර ඉස්සෙල්ලා කියපු එක හරියටම වුණා. දැන් අපි මේක ටියුනින් අඩු කරලා මම රිලටිව් ටියුනින් එක කෙරුවානේ. එතකොට මොකද කරේ මේක අඩු කරානේ. එතකොට මේක අඩු කරපුවම වෙන්නේ ටෙන්ෂන් එක ස්විං එකේ අඩු වෙනවා. දැන් ඊට පස්සේ නිෂාද්ගේ ගිටාරේට මම කලින් අහලා ටියුන් කරලා දැන් පොඩි මොහොත ටික වෙලාවක් ගියානේ. චූටි වෙලාවක්. ඒ අතරතුර මෙයා දැන් මෙතන තිබුණ ටෙන්ෂන් එක අඩු වෙලා තිබුණ නිසා මම ගත්තට ඒක චුට්ටක් අඩු වෙලා තිබුණා. දැන් මේකෙන් අපි චෙක් කරද්දි ඒක නොටිස් කරා. වාට පේන්නේ නැහැ. නමුත් මට පේනවා ඒක පොඩ අඩු වෙලා තිබුණා. මේ බේස් ස්ට්‍රින්ග්ස් ඒක වෙනවා අඩුයි. ඒ වෙනස වෙනවා අඩුයි. නමුත් මේ හයි ස්ට්‍රින්ග්ස් වල අනිවාර්යෙන් හොඳටම චෙක් කරන්න ඕන දෙතුන් පාරක් අපි අඩු කරලා වැඩි කරොත්. මොකද ඒක අඩු වෙන්න හෝ වැඩි වෙන්න බලනවා ඒ කලින් තිබිච්ච පිච් එක අනිච්ච එක. right. අපි දැන් ඊළඟට බලමු tuning fork. tuning fork කියන්නේ මොකද අහලා තියෙනවද? අහලා තියෙනවා සර්, දැකලා තියෙනවා පින්තූර වලින්. අද තමයි දැක්කේ ඔක ලයිව් හරියට. මේක තමයි tuning fork එක. එතකොට මේක දැන් අපේ මේ digital tuners එන්නේ ඉස්සරලා අපි කලිනුත් සඳහන් කරා digital tuners එන්නේ ඉස්සරලා. එතකොට smartphone අපේ මේ app එකෙන් tune කරන්න ඉස්සරලා අපිට කොහේ හරි ගිහිල්ලා වාදනයක් ඉදිරිපත් කරන්න ඕන නම් අපිට ටියුන් කරගන්න වෙන ගැජට් එකක් නැත්තම් මේක ගෙනිච්චොත් ටියුන් කරගන්න පුළුවන් හොඳට. මේක අපිට එන්නේ A note එක. මොකද මේ A note එක ගන්න විශේෂම හේතුව දැන් ඔකෙස්ට්‍රා එක ටියුන් කරන්නේ ඕබෝ ඉන්ස්ට්‍රුමන්ට් එකේ A note එකට. මේ A note එක ප්‍රධාන වෙන්නේ මේකයි හේතුව. A note එක සමස්ත කැටියට දැන් ඔකෙස්ට්‍රා එකේ වැඩිපුරම තියෙන්නේ string instrument. මොනවාද? violin, viola, cello, double bass. ඒතකොට ඒ හැම එකකම මේ A note එකක් තියෙනවා string එකේ open string එකක් තියෙනවා. හැම එකකටම පොදුයි. එතකොට ඒක නිසා මේ A note එක අපිට ගන්න පුළුවන්. අනිත් එක ඕබෝ එකෙන් ඒක දෙන්නේ ඕබෝ එකේ ටෝන් එක හරි පැහැදිලි. දැන් මම ඉස්සෙල්ලා කිව්වේ දැන් ගිටාර් එක ටියුන් කරනකොට අපිට කීබෝඩ් එක අර ඒකට ගැලපෙන ටෝන් එකක් ගන්න කියන්නේ. ඒතකොට ඕකෙස්ට්‍රා එකේ ඕබෝ ඒ නෝට් එක හරි පැහැදිලි ස්ට්‍රින්ග් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට මැච් කරගන්න. හරි. අනිත් ඉන්ස්ට්‍රුමන්ට්ස් ඔක්කොම මැච් වෙනවා ඒකට. එතකොට දැන් අපි මේක බලමු. දැන් අපි මොකුත් අපිට ආධාරකයක් නැත්තම් මේක ටියුන් කරගන්න මේක ගෙනියලා මේක අපි මේකේ ভাইබ්‍රේෂන් එක දීලා මොකක් හරි ක්‍රමයකට ඒක අපේ විශේෂ වයලින් එකකට නැත්නම් ගිටාර් එකකට දීපු ගමන් මේකෙන් සවුන්ඩ් එක එනවා. ඒ නෝට් එක ඇහෙන්න පටන් ගන්නවා. හැබැයි අපි දැනගන්න ඕන මේකට සිංහලෙන් කියන සරසුල මම කිව්වේ. සරසුල. તો ටියුනින් ෆෝක් අපි ඉංග්‍රීසි වලින් කියනවා. දැන් මේක තියෙන්නේ 440 442 වලට තියෙන ඒවාක් තියෙනවා. මේ පිච් එක පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මම කිව්වේ අපි ඉස්සෙල්ලා කතා කරපු විදිහට. එතකොට ඒ අවශ්‍ය පිච් එකට ගන්න මේකේ දෙක තුනක් තියෙනවා. එතකොට අපිට ඒකෙන් ඒ හරියටම පිච් එකට ගන්න පුළුවන්. දැන් අපි කොහෙද තට්ටු කරලා මේකට තියලා බලමු. එතකොට මේකේ එනවා හරියට ඒ නෝට් එක රින් වෙනවා. එතකොට ඔයා ඒ නෝට් එක චෙක් කරන්න මේක හරිද කියලා. ගහලා බලන්න. ඇහුණද දන්නේ නැහැ. මේක ලාවට ඒක හොදට ගහන්න ඕන අයියේ. ඇහුණනේ? ඒ නෝට් එක හරිනේ. හරියටම හරි. ඔව් ඒක තමයි හරියටම හරි. ඒක තමයි ටියුනින් ෆෝක් එකේ කාර්යය. ඒතකොට අපිට ලොකු ඉන්ස්ට්‍රුමන්ට්ස් මොකුත් ගෙනියන්න ඕනේ නැහැ. ඒක අතීතයේ ඉතින් තිබුණේ නැහැ නේ මේ ඩිජිටල් මේවා තිබුණේ නැහැ. ඉතින් මේක අරගෙන ගිහිල්ලා මේක වයලින් එකට මෙහෙම තියපු ගමන් ගාලා සවුන්ඩ් එක එනවා. ඒතකොට ඒකට ටියුන් කරගන්නවා වයලින් එකේ A ස්ට්‍රින්ග් එක. ඒතකොට වියෝලා එකේ තියෙනවා A ස්ට්‍රින්ග් එකක්. සෙලෝ එකේ තියෙනවා. ඩබල් බේස් එකේ තියෙනවා. හැම එකකම අපිට මේක යූස් කරගන්න පුළුවන්. හුඟක් ඉන්ස්ට්‍රුමන්ට්ස් වලට මේක A note එක ප්‍රධානයි. හරිනේ? ඒක. ඊට පස්සේ අපේ ස්මාර්ට්ෆෝන් වල තියෙනවානේ ඇප් එක. ඔව්. ඒතර ඇප් එකට ටියුන් කරන විදිහත් හුඟක් දුරට සමානයි
අපේ මේ ඩිජිටල් ටියුනර් එකනේ ඔව් ක්ලිප් ඔන් ටියුනර් කියලා අපි කිව්වේ. ඔව්. ඒකට ගොඩක් දුරට සමානයි. ඒකෝර අපි ෆෝන් එකේ ටියුනර් එක බලමු කොහොමද මේ අපි යූස් කරන්න කියලා. මේකෙත් පෙන්නුම් කරන්නේ අර සෙන්ටර් එකට ආපුවම ටියුනර්. දැන් අපි මේ අපිට ඩිස්ටර්බ් වෙන නිසා මේ ෆෝන් එකේ මේ මම සයිලන්ට් දාලා තියෙන්නේ. ඒක නිසා මේක අර සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. නමුත් ඇත්ත වශයෙන්ම මේකේ ටියුන් වෙච්ච ගමන් ක්ලික් සවුන්ඩ් එකක් එනවා. හරි අපි බලමු. දැන් මම හිතනවා මම මේකට ඇල්ලුවොත් පෙනෙයි මේක කොහොමද වැඩ කරන්න කියලා. හැබැයි සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. E නෝට් එක දෙන්න බෑ. මේක හරි පොඩ්ඩක් දැන් මේකේ පෙන්නු කරන +6 කියලා. ඒ කියන්නේ චූටි ප්‍රමාණයක් වැඩි නේ. චූට්ටක් අඩු කරන්න දැන් +4 තව චුට්ටක් අඩු කරන්න 3 තව පොඩ්ඩක් අඩු කරන්න පොඩ්ඩක් අඩු කරන්න ඕකේ දැන් 0 වලට ආපුවම ඕකේ දැන් අපි මේක චුට්ටක් හැබැයි වේව් වෙනවා මේක හරියටම එක තැන මෙහෙම තියෙන්නේ නැහැ මොකද අපේ ස්ට්‍රින්ග් එකත් අපි ප්‍රෙස් කරනකොට පොඩ්ඩක් පිච් එක වැඩි වෙනවා. අතෑරපු ගමන් ආයෙ ටෙන්ෂන් එක චුට්ටක් අඩු වෙනවා. එතකොට ඒක අපිට එක්සැක්ට්ලි 0 එකේ මෙහෙම තියලා තියන්න හරි අමාරුයි. සමහර බේස් ස්ට්‍රින්ග්ස් අපි ගොඩක් වෙලා රින් වෙන නිසා ඒක සෙටල් වුණාට පස්සේ ඒක මේ හිටිනවා. නමුත් අපේ මේ ස්ට්‍රින්ග්ස් එහෙම හරියටම හිටින්නේ නැහැ. ඊට B එක බලමු. B එක ඕකේ. දැන් මේ +1 තිබුණා 2 තිබුණා ඊට පස්සේ 0 වුණා ඊට පස්සේ -1 වුණා. that's okay. right. G හරි ඒකත් හරි D good හරි ඒකත් හරි ඒ හරි right ඔව් දැන් ඒ විදිහට තමයි මේක පාවිච්චි කරන්නේ. ඉතින් මේක අපි ඩවුන්ලෝඩ් කරගෙන ෆෝන් එකක තියාගන්න ඕන අපිට ටියුන් කරගන්න අවශ්‍ය අවස්ථාවල. හැබැයි මේක සද්දබද්ද වැඩිපුර තියෙන වෙලාවට හරි අමාරුයි. හරි අමාරුයි ටියුන් කරන්න. මොකද දැන් දෙන්න තුන් දෙනෙක් මෙතන ඉන්නවා නම් තව එක්කෙනෙක් පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරනවා නම් එහෙම නැත්නම් නෝට්ස් ප්ලේ කරනවා නම් ඔන්න ඒක ඩිස්ටර්බ් වෙනවා අනිවාර්යෙන්. එතකොට මේකෙන් පික් අප් කරනවා අර අහල පහල තියෙන සවුන්ඩ්ස්. අපි සමහරට මේ වොයිස් එකටත් ඒක රෙස්පොන්ඩ් කරනවා. එතකොට ඒක නිසා එකෙන් අමාරු වෙනවා හරියටම ගන්න. එතකොට අපි මේ ටියුනින් ගැන දැන් ගොඩක් වෙලා කතා කරා මං හිතන්නේ. ඒක ඇති කියලා මං හිතනවා. හරි. දැන් අපි බලමු අපිට ගිටාර එකත් එක්ක සම්බන්ධ වෙන එහෙම නැත්නම් ඕනම මියුසික් එකක් එක්ක සම්බන්ධ වෙන තවත් උපකරණයක්. ඒක තමයි මෙට්‍රොනෝම් කියන්නේ. මෙට්‍රොනෝම් කියන එකට අපි සිංහලෙන් කියනවා විරාම ගටිකාව. විරාම කියන්නේ තේරෙනවනේ ඉන්ටර්වල්ස් වගේ. ගටිකාව කියන්නේ යම්කිසි શબ્දයක් වගේ කියන තේරුම කියලා මම හිතන්නේ. එතකොට මෙට්‍රොනෝම් එකෙන් කරන්නේ අපිට අවශ්‍ය මියුසික් එක ස්පීඩ් එක අපිට යන්ත්‍රානුසාරයෙන් එහෙම නැත්නම් ඩිජිටලි දැනගන්න පුළුවන්. එතකොට අපිට මේ සඳහා අපි ගාව තියෙනවා මෙකැනිකල් මෙට්‍රොනෝම් එක. මේක තමයි මෙකැනිකල් මෙට්‍රොනෝම් එක. එතකොට මේකේ වෙන්නේ දැන් ඉතින් පේනවනේ මේකේ මාක් කරලා තියෙනවා මේ. ඔව්. numbers. දැන් මෙතන මුලින්ම පටන් ගන්න තියෙන්නේ 40 44 48 ඒ වගේ හතර ගානේ වැඩි වෙලා ස්පීඩ් එක වැඩි වෙන විදිහට තමයි මේක තියෙන්නේ. ඒතකොට මේක වෙන්නේ මේක මෙකැනිකල් අපි මේක අත්වශයෙන්ම මේක වයින් කරන්න ඕනේ. දැන් මේක හොඳට වයින් වෙලා තියෙන්නේ. මේ ඒකෙන් මෙතනින් අපිට පුළුවන් බීට්ස් කීයක්ද මේකේ හරි වෙන්නේ කියලා. 4/4 රිද්ම් අපි දැන් රිද්ම්ස් ගැන ඉස්සරහට කතා කරනකොට ඒක අපි වැඩිපුර කියලා දෙනවා. තියෙනවානේ 4/4 1 2 3 4 1 2 3 4. එහෙම නැත්නම් 3/4 1 2 3 1 2 3. ඒක මේකෙන් වෙනස් කරගන්න පුළුවන්. අපි දැනට බලමු මේක දැන් අපි මේක මෙහෙම මේක නිදහස් කරොත් හැබැයි මේක ඇත්ත වශයෙන්ම මෙහෙම අපේ අතේ තියාගෙන මේක කරන්නේ නැහැ. මොකද ස්ටෙඩි තියෙන්න ඕන මේක අපි ඒක තමයි මේ වගේ මොකක් හරි පෘෂ්ඨයක් උඩ තියන්න ඕන. එහෙනම් 1 2 3 4 1 2 3 4. දැන් මේකේ ස්පීඩ් එක ඔය තියෙන්නේ
සාමාන්‍ය ස්ලෝ ස්පීඩ් එකක් නේ. ඔව්. එතකොට මේක වැඩි කරන්න ඕන නම් මේ බර මේ තියෙන ඉපියාවේ බර මේක නිකන් අර මේ ඔරලෝසුවේ ඉන්න බට්ටා වගේ නේ. ඔව් ඒ වගේ. මේක මෙතනට දාපුවම අන්න බලන්න දැන් මේකේ ස්පීඩ් එක වැඩි වෙනවා. මොකද දැන් මේකට බර අඩු වෙනවනේ. ඔව්. එතකොට ඒතකොට ඔටෝමැටිකලි මෙකැනිකලි ඒක ස්පීඩ් එක වැඩි වෙනවා. හරි. ඒක පල්ලෙහාට යන්න යන්න තවත් වැඩි වෙනවා. දැන් අපි තව ටිකක් පල්ලෙහාට දැම්මොත් ඔන්න බලන්න. 2 3 4 ඒක තමයි ඒකේ අපි කොහොමද ස්පීඩ් එක මැනගන්න උපකරණය. දැන් අද කාලේ අපි මේක සාමාන්‍ය උස්සගෙන යන්න කරදරයි. ඔව්. අර ටියුනින් ෆෝක් එක වගේ තමයි නේ. ටියුනින් ෆෝක් එක ගෙනියන්න ලේසි. ඔව් මේකට වැඩි ලේසි. මේකට ලේසි. ඔව්. ටියුනින් ෆෝක් එක නිකන් දාක් වේදා යන්න පුළුවන්. වයලින් කේස් එකේ ගිටාර් කේස් එකේ දාගෙන යන්න පුළුවන්. නමුත් මේකට වඩා දැන් අද ස්මාර්ට් ෆෝන් ලේසි එකේ අපිට ඇප් එකෙන් මේ අපිට ගන්න පුළුවන් මෙට්‍රොනෝම් එක ඩිජිටල් මෙට්‍රොනෝම් එක. ඒතර මගේ ෆෝන් එකේ මේක තියෙනවා. මම හිතන කැමරාවට පේනවා ඇති. අපි පොඩ්ඩක් මේක බ්‍රයිට්නස් වැඩි කරමු. දැන් මම හිතන පේනවා පැහැදිලිනේ. දැන් මෙතන මම දාලා තියෙන්නේ 80 ස්පීඩ් එක. 80 44 රිද්ම් එක. ඒතර මේකේ ප්ලේ කරපුවා මේක 80 ස්පීඩ් එකට එනවා. ක්‍රොචෙට්ස්. ක්‍රොචෙට්ස් වලින් තමයි ඒක අපි පස්සේ බලන්න තේරෙනවා. මේ තියෙන්නේ මේ නෝට් එකක නම. එතකොට ඒවා 80ක් වදිනවා විනාඩියකට. විනාඩියකට. ඒක තමයි තේරුම නේ. තේරුම. මේක හරි ලේසි තේරුම් ගන්න. ඔව්. දැන් මේකෙත් ඒක සඳහන් තියෙනවා. ඔව්. නමුත් එක්සැක්ට්ලි හරියටම ගන්න ඒක මෙකැනිකල් නිසා ඔව්. පොඩ්ඩක් අමාරුයි. තේරුම් ගන්න අපහසුයි. නමුත් මේක හරි ලේසි වෙන බලන්න. 1 2 3 4 1 එක අපිට වෙනම සවුන්ඩ් එකක් දාගන්න පුළුවන්. මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. දැන් අපිට ස්පීඩ් එක වැඩි කරන්න ඕන නම් අපි මෙතනින් මේකට යනවා. අපි හිතමුකෝ දැන් 80 නේ තියෙන්නේ. ඔව්. අපි 120ට දාමු. සෙට් කරලා 1 2 3 4 1 2 3 4 අපි හිතමුකෝ අපිට යන්න ඕන 160ට. sorry 160 සෙට් කරොත් දැන් ඊට වඩා ස්පීඩ් එක වැඩි. 1 2 3 4 දැන් අපිට 3 4 වලට ගන්න ඕන නම් මේක මෙතනින් ගිහිල්ලා මේකේ පැත්තෙන් අරක 3 වලට දානවා. එතකොට දැන් 3 4 වලට මේක සෙට් වෙලා තියෙන්නේ. 1 2 3 1 2 3 1 2 එයාගාට තමයි. හරි. ඒක තේරුණානේ? ඔව්. හරි. දැන් අපි ඊළඟට අපි බලමු left hand එකයි right hand එකයි අපේ ඇඟිලි පාවිච්චි කරන විදිය. එතකොට left hand fingering left hand එකේ අපි පාවිච්චි කරන්නේ මේ හතර විතරයි. ඔව්. thumb එක support එකට මෙහෙම පිටිපස්සෙන් තියෙනවා. හරි? අපි positions හරියට බලමු. එතකොට මේක 1 first finger second third fourth fingers. මේ ආකාරයට අපේ position එකේදී මූලික position එකේදී first position අපි කියනවා. මේකට මේ විදිහට තියනවා. හරි? එතකොට දැන් පියානෝ එකේ fingers අපි නම්බර් කරන්නේ වෙන විදිහට. මේක first, second, third, fourth, fifth. පහම යනවානේ. ඔව්. ගිටාර් එකේ first වෙන්නේ මේක. second, third, fourth. right hand එකේ. તો right hand එකේ PIMA. PIMA. ඔව් PIMA. P කියන්නේ thumb එක. I කියන්නේ index එක. M කියන්නේ middle එක. A කියන්නේ ring finger එක. එතකොට pinky මේ little finger නේ සුලංගිල්ල නේ සුලංගිල්ල පාවිච්චි කරන්නේ නැහැ ක්ලාසිකල් ගිටාර් වල. නමුත් ෆ්ලැමෙන්කෝ ගිටාරිස්ලා මේක මේ රස් ගාන වලදී පාවිච්චි කරනවා. දැන් අපි ෆ්ලැමෙන්කෝ නිකන් රිද්ම් එකක් මේක try කරොත් මේක නේ ස්ට්‍රෝක් එක එන්නේ හරි ඔව් මේ සවුන්ඩ් එක නිකන් පර්කසිව් සවුන්ඩ් එකක් තියෙන්නේ. ඒකට ඒ වගේ රිද්ම්ස් වලට ඒක පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අපි ක්ලාසිකල් ගිටාර් වලදී අපි ප්ලග් කරන්නේ මේ හතරෙන් විතරයි. මේක රිද්ම්ස් වලට තමයි
ඒක විශේෂ හේතුවක් තියෙනවා සර්? ඔව් ඒ කියන්නේ මේ ෆින්ගර් එක මේවත් එක්ක මේ ටැලි වෙන්නේ නැහැ. මේක තියෙන්නේ ලෙවල් එක සම්පූර්ණ වෙනස් කොටයිනේ. ඔව් එතකොට මේක මෙහෙම ඔහොම පාත් කරලා ගහන්න ගියාම අපේ අතේ පොසිෂන් එක සහ ඔක්කොම වෙනස් වෙනවා. ඔව් ඒක නිසා අපි මේ පින්කි පාවිච්චි කරන්නේ මේ තුන අපිට එලයින් වෙලා තියෙන ලස්සන. නමුත් දැන් මේක ඉහළින් තියෙන්නේ නේ. ඔව්. එතකොට මේකට ගන්න ගියොත් එහෙම මේ ආකාරයට තියන්න වෙනවා. ඔව්. මේ පේනවනේ මේක ඇබ්නෝමල් නේ. ඔව්. මෙහෙම තමයි හිටින්නේ. එතකොට මෙයා මේ ඉන්ඩිපෙන්ඩන්ට් වෙනම ඔව් නේ සුලංගිල්ල වෙනම තියෙනවා. රයිට්. අපි බලමු ඊට පස්සේ අපිට මොනවද තියෙන්නේ කියලා ඊළඟ පිටුවට අපි යමු. ඊළඟට අපේ රයිට් හෑන්ඩ් එකේ පොසිෂන්ස් සහ ටෙක්නික්ස්. අපේ රයිට් හෑන්ඩ් එක තියෙන්නේ මෙන්න මේ ආකාරයට නේ. එතකොට මේ ෆ්‍රන්ට් විව් ඉස්සරහින් පේන්නේ මම හිතන මේ කැමරාවට පේනවා මේ ආකාරයට. හරි. එතකොට අපිට අපේ අනිත් කැමරා එකෙන් මේක යටට පේන විදිය යට ඉඳලා බලනකොට පේන විදිය මම හිතන්නේ පේනවා. ඒක අපිට හරියට පෙන්වන්න කරන්න පුළුවන් මේක අරමණයට මේ යට ඉඳලා මේ පැත්තේ ඉඳලා බලනකොට මේ ආකාරයට පේනවා. එතකොට Tamanට පේන විදිය Tamanටම බලා ගන්න පුළුවන්. මේ විදිහට තියෙනවා. එතකොට නිකන් මෙන්න මේ ආකාරයෙන් මේ ක්‍රොස් වෙලා තියෙන්නේ. තම් එකයි මේ ඇඟිලි ක්‍රොස් වෙලා. මේක මෙහෙම තිබ්බොත් වැරදි මේ. මෙහෙම තිබ්බොත් වැරදි. මොකද මේ එතකොට මේ තම් එකෙන් අපි ස්ට්‍රෝක් එකක් ගන්නකොට මේ දෙක එකට වදිනවා. එතකොට මේක හරියට වදින්නෙත් නැහැ මේක වදින්නෙත් නැහැ. ඒකෙන්ද මේක ඔය ආකාරයට තියෙනවා. එතකොට මෙහෙම තියෙද්දි මෙහෙම ගහද්දි මේකට මේක ඩිස්ටර්බ් වෙන්නේ නැහැ. මොහොම තමයි තියෙන්නේ. ඒක එතකොට රයිට් හෑන්ඩ් එකේ තේරෙනවනේ තියෙන ටෙක්නික් එක මේ විදිහට තමයි තියාගන්නේ අපි සාමාන්‍යයෙන් normal sound එකට අපි play කරන්නේ මේ sound hole එක අතර sound hole එක ළඟ මේ හරිය වෙන්න පුළුවන් මෙන්න මේ හරිය හරිද ඒතකොට අපේ මේ අත මේ තියෙන තැන අනුව මේ විදිහට එනවා left hand එක මේ ආකාරයට තියෙන්නේ මේ කැමරාවට හොඳට පේනවා ඇති මේ fingers මේ විදිහට තියෙන්නේ දැන් 6 string එකට තිබ්බොත් ඔහම first string එකට තිබ්බොත් ඔහම ඒ ආකාරයට ඔහම එනවා fingers එතකොට අපි අල්ලන විදිහට මේක එක තැන් වලට යනවා. නමුත් මේ තම්බ එක ඉස්සරහට පේන්නේ නැහැ. තල වශයෙන් පේන්නේ නැහැ. අපි කලාතුරකින් නිකන් පොඩ්ඩක් මේ වගේ පේන්න පුළුවන්. නමුත් මේ විදිහට තමයි තියෙන්නේ. මෙහෙම ගොඩක් උඩට ගේන්න කොහොමද? උඩට ගේන්න බෑ. මේක වැරදි. මෙහෙම තිබුණොත් වැරදි. එතකොට ඒ කියන්නේ මොකද මේක මේ අපේ මූවමන්ට් එකට අමාරුයි. මේක හිර වෙනවා. අත. මෙහෙම තිබ්බම හරියටම අනිත් එක මේ අපිට මේක ප්‍රෙෂර් කරනවානේ මේක නෝට් එක අල්ලන්න. එතකොට තම්බකින් තමයි සපෝට් එක මේ පැත්තෙන් දෙන්නේ. මේ මෙහෙම තිබුණම හැබැයි දැන් ලීඩ් ගිටාරිස්ලා අපි දුණු රොක් ප්ලේයර්ස්ලා ඔය මෙටල් හෙවි මෙටල් ගහන අය ඒකවල මෙහෙම තියෙනවා. මොකද මේ බෙන්ඩ් එකට ලේසි. දැන් අපි හිතමු මේ බෙන්ඩ් එකට සපෝට් එක ගන්න මෙතන. එතකොට ඒක ඒගොල්ලන්ට ලේසි. ඒක නිසා සමහරවිට ඒගොල්ලෝ එහෙම තියෙනවා. හැබැයි ඒගොල්ලෝ ෆාස්ට් මොනවාරි රන්ස් ගහද්දී හරියට මේක පිටිපස්සට මෙහෙම යනවා නෝමල් ඒ වගේ මොනවාරි ගහනවනම් මේක මෙහෙම තියෙන්න ඕන රයිට් ඊට පස්සේ ලෙෆ්ට් හෑන්ඩ් තම්බ එක පිටිපස්සෙන් පේන විදිය Tamanට පේනවා ඒක ඔව් තේරෙනවනේ එතකොට අපි නිකන් මෙහෙම කැමරාවට ඇල්ලුවොත් මේ ආකාරයට තියෙන්නේ තම්බ එක ඕකේ අපි යන් ඊළඟට දැන් මේවල ඔක්කොම අපි ඩයග්‍රෑම්ස් දීලා තියෙනවා. ඊට පස්සේ බලමු අපි අපිට ටෝන් කලර් චේන්ජ් කරන්න අපිට බේසික් ක්ලාසිකල් ගිටාර් වල ස්ට්‍රෝක්ස් දෙකක් තියෙනවා. ඒ කියන්නේ ගහන විදිය. ඇඟිලි වලින්. එකක් තමයි ෆ්‍රී ස්ට්‍රෝක් එක. ෆ්‍රී ස්ට්‍රෝක් කියන්නේ නිදහස් පහර කියලා අපි කිව්වොත් නිදහස් පහර එහෙම සිංහල වචනයක් නෑ. මේකට නෑ අපි ෆ්‍රී ස්ට්‍රෝක් කියලා කියන්නේ. ඒකට අපි කියන ටිරැන්ඩෝ කියලා. ටිරැන්ඩෝ. ඒ කියන්නේ ඒකට අපි ස්පැනිෂ් වලින් පාවිච්චි කරන නම ටිරැන්ඩෝ බට් අපි ඉංග්‍රීසි වලින් අපි කියන්නේ ෆ්‍රී ස්ට්‍රෝක්. එතකොට ඒක ගහන විදිහ මම හිතන මේ කැමරාවට හොඳට මේක පේනවා. මගේ රූප සටහනේ දක්වලා තියෙනවා. අපි මේකට සූදානම් වෙන අපි දැන් මේ G open string එක ප්ලේ කරොත් මේ ආකාරයට මේක තියෙන්නේ මේ වගේ කර්ව් එකක් තියෙනවා මේ ෆින්ගර් එකේ. හොඳට මෙහෙම කර්ව් වෙලා තියෙන්නේ. මේක තමයි ෆ්‍රී ස්ට්‍රෝක් එක. good කර්ව් වෙලා හරිනේ? එතකොට මේක ප්ලේ කරන්න පටන් ගන්න ඔහොම තියෙනවා. ගැව්වට පස්සේ ඔහොම තියෙනවා. නේ?
මේ පේනවනේ මම මේ අනිත් ඇඟිලි ඈඩ් කරලා පෙන්නන්නම් මේක සාමාන්‍යයෙන් කොහොම තියෙන්නේ නමුත් මේක තියලා ඔය පේනවද අනිත් ස්ට්‍රින්ග්ස් වල වදින්න නැති වෙන්නේ යන්න වදින්න නැතුව යන්න ඕන මේ ඊළඟ ස්ට්‍රින්ග් එකේ අත වදින්නේ නැහැ soft sound එක හරි smooth sound එක ඊට පස්සේ අපි බලමු දැන් ඒකේ අපි රූප සටහනේ පළවෙනි කියන්නේ preparing for free stroke after attacking the stroke එතකොට ඒක මේ තියෙන preparing after attacking මෙහෙට ඇවිල්ලා තියෙනවා දැන් rest stroke එක ඊළඟට තියෙන්නේ rest stroke ඒ කියන්නේ අපේ අඬෝ stroke එක මේ angle එක මේ curve එක චුට්ටක් අඩු වෙනවා මේ ආකාරයට මේ finger එක දැන් මේක මම අනිත් ඇඟිලි ඈඩ් කරලා පෙන්නන්නම් මේ preparing මෙතන තියෙන්නේ ගහපුවම දැන් මේක ඇත්ත වශයෙන්ම ගහනකොට මෙන්න මේ ආකාරයට තියෙන අනිත් ඇඟිලි නමුත් මම පේන්න හින්දා කැමරාවෙන් මේ විදිහට මම වෙනස් කරනවා මේ ඒක අනිත් එකේ රෙස්ට් වෙන්න ඕනේ ගිහිල්ලා finger ළඟ ස්විං එකේ අත රෙස්ට් වෙනවා ඒක තමයි රෙස්ට් ස්ට්‍රෝක් කියන්නේ අරක ෆ්‍රී වෙනවා මේක දැන් මේක වොලියුම් එක වැඩි ඩෙප්ත් එකත් වැඩි නේ ඩෙප්ත් එක වැඩි නේ ඒකේ ටෝන් කලර් එක වෙනස් වෙනවා දැන් මේක බලන්න මේ තියෙන්නේ මේ තියෙන්නේ ෆ්‍රී ස්ට්‍රෝක් අපි මේකට සෙකන්ඩ් ස්ට්‍රින්ග් එක ගහුවා මේ ෆ්‍රී ස්ට්‍රෝක් මේ තියෙන්නේ රෙස්ට් ස්ට්‍රෝක් දැන් මේ දෙක තියෙන විශේෂයෙන්ම අපිට ෆ්‍රී ස්ට්‍රෝක් එක පාවිච්චි කරනවා අපි ආපෙජියෝස් වගේ ප්ලේ කරද්දී අපි හිතමු එතකොට ඒක ෆ්‍රී ස්ට්‍රෝක් එක ඒ දැන් ඒ ආපෙජියෝ එක රෙස්ට් ස්ට්‍රෝක් ගහන්න බෑ නවතිනවනේ අනිත් ස්ට්‍රින්ග් එකේ නවතිනවා ඒකට ඒක අර රින් වෙන එක නවතිලා යනවා ඒක බෑ නමුත් අපි මෙලඩි එකක් දැන් සිංගල් මෙලඩි සිංගල් ලයින් අපි ප්ලේ කරනවා නම් අපි හිතමුකෝ මම පොඩක් නිම්මිම් සෙවුවා ඒකේ මෙලඩි එක ගහලා පෙන්නන්න with the single line with the rest stroke රෙස්ට් ස්ට්‍රෝක් එතකොට ඔකම ෆ්‍රී ස්ට්‍රෝක් පොඩ්ඩක් ගහලා පෙන්නන්න පුළුවන් වෙනස අඳුර ගන්න මෙලඩි එක ප්‍රොජෙක්ට් වෙනවා මදි ගතියක් තියෙනවා නේ ඔව් රෙස්ට් ස්ට්‍රෝක් එකෙන් ලස්සනට හොඳට ප්‍රොජෙක්ට් කරන්න පුළුවන් ඉතින් ওই දෙක අනිවාර්යෙන් ක්ලාසිකල් ගිටාර් වාදකයෙක් ඒක ප්‍රගුණ කරන්න අපි දැන් මේ ලෙසන්ස් ඉදිරියට යන අතරතුර ඒක අපි වැඩිදුර කොහොමද පාවිච්චි කරන්න කියන එක කියනවා. නමුත් මුලදී සාමාන්‍යයෙන් දැන් මම පවා මුලදී මම හුඟක් වෙලාවට තනියම මේ මම self taught. ඒක නිසා මට කවුරුත් මේ ස්ට්‍රෝක් එකක් ගැන කියා දෙන්න හිටියේ නැහැ. ඉතින් මම ගහුවෙම ෆ්‍රී ස්ට්‍රෝක් තමයි. ඉතින් හුඟක් වෙලාවට මේ මෙලඩි එක එච්චර ප්‍රොජෙක්ට් වෙන්නේ නැහැ. මම ගහනකොට. මම ඒක පස්සේ කාලේ තමයි දැනගත්තේ. ඒක ඒ කියන්නේ පොතකින්වත් ඒක දැනගන්න මට අවස්ථාවක් තිබුණේ නැහැ. දැන් ඉතින් ඕන තරම් අපිට ඒ කියා දෙන්න ඉන්න YouTube එකේ බලලා ඉගෙන ගන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා ඒක හරි වැදගත් කියලා. තව ස්ට්‍රෝක්ස් තියෙනවා. ෆ්ලැමෙන්කෝ වල වෙනම තියෙනවා පිකාඩෝ කියලා. නමුත් මේ දෙක තමයි ක්ලාසිකල් වල ප්‍රධානම ස්ට්‍රෝක්ස් දෙක. ඒ ටෝන් කලර් චේන්ජ් කරන්න. අපි ඊළඟ පේජ් එකේ බලමු මොනවද අපිට තියෙන්නේ කියලා. right. අවසාන වශයෙන් අපිට තියෙනවා මේ ෆින්ගර් නේල්ස් අපි ෆින්ගර් නේල්ස් පාවිච්චි කරන එක ගැන විවිධ අදහස් තියෙනවා. දැන් හුඟක් අයට ෆින්ගර් නේල්ස් වලින් පාවිච්චි කරනවා නම් මගේ අදහසත් ෆින්ගර් නේල් එක තියෙන්න ඕන කියන එක. මේ ටෝන් කලර් එක එන්න ස්වභාවිකව. එතකොට නමුත් සමහර අයගේ මේ ෆින්ගර් නේල්ස් ඒ තරම්ම ශක්තිමත් නැහැ. මගේ ශක්තිමත් නැහැ. මගේ පොඩි මොනවා හරි ඒක පැටලුනොත් පොඩි සමහරට වැඩ කරනකොට මේ අපි නිකන් එදිනෙදා වැඩ කරනවානේ එක එක දේවල් යතුරු අපි කරකවනකොට මේක වැදුන ගමන් යකඩ එක ගොයරි නිකම්ම කැඩලා යනවා. ඉතින් ඒක නිසා ඒක මේන්ටේන් කරගන්න එක හරි අමාරුයි. සමහර අයට ස්වභාවයෙන්ම වාසනාව තියෙනවා හොඳ ශක්තිමත් නේල්ස් තියෙන්න. එතකොට ඒක ගිටාරිස්ට් කෙනෙකුට හරි වැදගත්. දැන් එහෙම නැති අයට ආටිෆිෂල් නේල්ස් දාන්න පුළුවන්. මේ ජෙල් වලින් දානවා සමහර අය අලවනවා ආටිෆිෂල් ෆේක් නේල්ස්. ඉතින් ඒ මොන ක්‍රමයක කරත් ඒක ගානට හදාගෙන ගහන්න පුළුවන්. හැබැයි මේ ෆින්ගර්
nails වල shape එක එක අයගේ එක එක අදහස් තියෙන්නේ. ඒ මොන අදහස් තිබුණත් Taman personal preference. tamun කැමති විදිහකට ඒක හදාගෙන try කරලා බලන්න ඕන. කොයි විදිහට tamun කැමති. මේ sound කරලා බලන්න ඕන. experiment කරලා බලන්න ඕන. ඉතින් මම හිතනවා ඒක එක්කෙනෙක් කියනවා මේ විදිහට මේ හැඩයට fingernails තියෙනවා. සමහර අය කියන පොඩ්ඩක් උඩට තියෙන්න ඕන කියලා. රවුමට තියෙන්න ඕන කියලා සමහර අය කියනවා. ඉතින් ඒකේ ප්‍රශ්නයක් නැහැ. tamun කැමති විදිහට. හැබැයි ගහනකොට බාධා වෙන්න බෑ. මේක පැටලෙන්න බෑ. ඒ විදිහට තියනවා නම් හරි. දැන් මගේ මේ thumb එකේ මම මේකේ දාලා තියෙනවා පොඩ්ඩක් මේ artificial nail එකක් මගේ මෙතන කැඩලා නිසා මේ වල nails නෑ. මේවා සාමාන්‍යයෙන් මේ යාන්ත්‍රවල තියෙන මගේ eye finger එකේ ටිකක් තියෙන nail එක. ඔයගේ nails මම හිතන්නේ හොඳයි මගේට වැඩිය. ඔව් සෑහෙන දුරකට තියෙනවා. ඔව් හොඳයි. මේක හොඳයි. හැබැයි මේ පැත්තට බලපුවම මේ nails පේන්න ඕන මේ පැත්තේ ඉඳලා බලද්දි. එතකොට තමයි මේක touch වෙන්නේ string එකට නේ. මේ එතකොට මේ sound එක මේ ෆ්ලෙෂ් එකයි නේල් එකයි දෙක එකතු වෙලා ලස්සන සවුන්ඩ් එකක් එනවා. ඔව්. දැන් නේල් එක නොතිබුණා නම් අර ට්‍රිබල් සවුන්ඩ් එක අඩුයි. ෆ්ලෙෂ් එකෙන් විතරයි එන්නේ. එතකොට හැබැයි මම අහලා තියෙනවා මම දන්නේ මේක මේ හිස්ටරි එකේ තරේගා ෆ්‍රැන්සිස්කෝ තරේගා නේල්ස් යූස් කරේ නැහැ කියලා. හැබැයි ඉතින් හිටපු ජීනියස් නේ. ඔව්. ඉතින් එයා කියනවා නේල්ස් හොඳ නැහැ කියලා. ඉතින් අපිට ඒක ගැන මොකුත් කියන්න බෑ. ඒක කරන්න බෑ අපිට. තරක ගන්න බෑ. පර්සනල් ප්‍රෙෆරන්ස්. ඉතින් එයාගේ මියුසික් අද ලෝකේ ප්‍රධාන වශයෙන්ම පාවිච්චි කරන මියුසික් මේ තරේගාගේ මියුසික්. ඉතින් නමුත් එයා නේල්ස් යූස් කරේ නැහැ කියලා මම අහලා තියෙනවා. ඉතින් ඒක හිස්ටරි බුක් එකක මම කියවලා නැහැ. නමුත් මටත් ඒක මම දැනගන්න ලැබිලා තියෙනවා එයා යූස් කරේ නැහැ කියලා. ඉතින් නමුත් අද කාලේ පවා නේල්ස් යූස් නොකරන ගිටාරිස්ලා ඉන්නවා. හැබැයි නේල්ස් හුඟක් අය යූස් කරනවා. වැඩිපුර. ප්‍රතිශතයක් කරන්නේ නැති එකේ පොඩ්ඩක් සවුන්ඩ් එක වොලියුම් එකේ මදි ගතියක් වොලියුම් එක මදි ගතියක් තියෙනවා. මොකද සොෆ්ට් නේ. දැන් ඒ කාලේ ඇත්ත වශයෙන්ම ලොකු ඔඩියන්ස් එකකට ප්ලේ කරන්න නැතුව ඇතිනේ. සාමාන්‍ය හවුස් කොන්සර්ට් එක නැත්තම් පොඩි ඔඩියන්ස් එකකට තමයි ප්ලේ කරන්නේ නැත්තේ ගිටාර් එක. මොකද සද්දෙත් මදි නිසා. නමුත් අද කාලේ එහෙම බෑ. අද කොන්සර්ට්ස් වල අඩු ගන්න 200 ඔකෙස්ට්‍රා එකක් ප්ලේ කරනවා. ඔකෙස්ට්‍රා එකක් ප්ලේ කරනවා. ඉතින් ඒක එතකොට සමහර විට ඇම්ප්ලිෆයි කරනවා. ගිටාර් එක හොඳ ක්වොලිටි මයික්‍රොෆෝන් එකක් දාලා අපිට සවුන්ඩ් එක ගන්න පුළුවන්. නමුත් එකෝස්ටිකලි අපි නෝමල් ගහනවා නම් සවුන්ඩ් එක ඕනේ. ඒක සවුන්ඩ් එක ප්‍රොඩියුස් කරන්න මේ නේල් එක ඕනේ. එතකොට දැන් අපි දැන් මේ බේස් ස්ට්‍රෝක් එක ගහද්දි මේ නේල් එක තමයි කන්ටැක්ට් වෙන්නේ ස්ට්‍රින්ග් එකේ. හොඳට සද්දයි. නැත්තම් එන්නේ නැහැ සවුන්ඩ් එක. right? ඊට පස්සේ අපි බලමු අනිත් අවශ්‍ය දේවල් අපි කතා කරා කලින් අපේ මේ ෆුට් රෙස්ට් එක සම්බන්ධව ඒකේ අපි තවත් රූපසටහනක් මෙතන දාලා තියෙනවා. ඒ වගේම අපිට මියුසික් ස්ටෑන්ඩ් එකක් ඕන. ඒ කියන්නේ නොටේෂන්ස් අපේ තියන්න මේ වගේ දැන් අපිට මෙතන තියෙන ඒ වගේ පාසුට බලන්න පුළුවන් ස්ටෑන්ඩ් එකක්. විශේෂයෙන්ම මේ නොටේෂන් ස්ටෑන්ඩ් එක ගැන කියද්දී අපි පර්ෆෝම් කරද්දී මේ ප්‍රේක්ෂකයාට ඔඩියන්ස් එකට ඩිස්ටර්බ් නොවන තැනක මේ ස්ටෑන්ඩ් එක තියාගන්න ඕන. දැන් මේක අපි සෙන්ටර් එකේ තියලා තියෙන හින්දා මේ විදිහට තියෙනවා. නමුත් මම සාමාන්‍යයෙන් නොටේෂන් ස්ටෑන්ඩ් එකක් යූස් කරනවා නම් මගේ මේ සයිඩ් එකේ මෙන්න මේ ඇන්ගල් එකට තියන්නේ. මොකද ඔඩියන්ස් එකට එතකොට මගේ ගිටාර් එකේ මේ ප්ලේ කරන දකුණු අත වම් අත ප්ලේ කරන එක පේනවා. ඔක්කොම පේනවා. මොකද දැන් මේක සමහර අය නොටේෂන් ස්ටෑන්ඩ් එක මෙහෙම ඉස්සරහින් තියාගන්නවා. එතකොට අර අත් දෙක පේන්නේ නැහැ. ප්ලේයර්ගේ මූණ විතරයි පේන්නේ. ඒකයි අනිත් එක ඔඩියන්ස් එකත් එක්ක ඩිස්කනෙක්ටඩ් වගේ. ඩිස්කනෙක්ටඩ්. ඔව්. ඒ කියන්නේ අත් දෙක බලන්න ආසයිනේ. දැන් මේක ප්ලේ කරන්නේ නැතිනේ. ඉතින් ඔඩියන්ස් එක කොහෙලත් ආසයි මේ අපේ අත් මූව් වෙන විදිහ බලන්න. සවුන්ඩ් එකත් එක්ක. ඉතින් ඒක පෙවුන්නේ නැත්නම් ඒක අඩුවක්. දැන් අපේ හෝල් එකක අපි හැම කෙනාම ඉස්සරහින්ම ඉන්නෙත් නැහැ. හුඟක් වෙලාවට දෙපැත්තෙත් ඉන්නවනේ. ඒතකොට මේ කෝනර්ස් ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න. දැන් මේක අපි මේ විදිහට මෙහෙම හරවලා මෙහෙන් තියපුවම හුඟක් වෙලාවට අපිට මේ 90%ක්ම ඔඩියන්ස් එකට අපේ විෂුවල් එක කවර් කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ අපිට දැන් මේ හඳුන්වා දීමේදී ලෙසන් එකේදී අපිට මේ හුඟක් කරුණු ගැන අපිට කතා කරන්න හම්බ වුණා. ඉතින් මම හිතනවා අපේ බලන් ඉන්න අයටත් සමහර විට ප්‍රයෝජන සහුඟක් අය මේවා දන්නවා. නොදන්න අයට ප්‍රයෝජනක් එන්නත් ඇති. පටන් ගන්න අයට ගොඩක් දේවල් ඉගෙන ගන්න ඇති. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට අපේ ලෙසන්ස් වලින් මේ නර්මන්නන්ට සහ මගේ මේකට සහභාගී වෙන ශිෂ්‍යයන්ට ඒ වගේ ප්ලේයර්ස් ඇඩ්වාන්ස් ප්ලේයර්ස්ලාත් ඉන්නවා. ඒගොල්ලන්ට නිෂාද් හොඳ ප්ලේයර් කෙනෙක්. අපි දන්නවා ඩිප්ලෝමා හෝල්ඩර්. thank you. ඉතින් ඒ අයවත් මේකට සහභාගී කරගෙන ඉදිරියට ලෙසන්ස් කරගෙන යන්න. ඉතින් ඔයගොල්ලන් අපිත් එක්ක සහභාගී වුණාට මේක අපේ මේ වැඩසටහනට බොහොම ස්තුතියි. නිෂාද් ජයමාන්න ඔබට බොහොම ස්තුතියි. සයරත් බොහොම ස්තුතියි.